හලෝ ළමයි ඔන්න ඉතින් අද තමා අපේ ඇනිවර්සරි එක. ඒ කියන්නේ අපි දෙන්න එන්ගේජ් වෙලා අදට අවුරුදු 4ක් වෙනවා. ඉතින් ඒක නිසා ඉතින් මම එයාට පොඩි gift එකක් ගත්තා. ඉතින් එයාත් මට gift එකක් අරන් තිබ්බා. ඉතින් මම දැන් මේ අම්මගේ ෆෝන් එක අම්මගේ අතට දීලා මේ විදිහට gift එක අරගෙන ආවා එයාට දෙන්න. ඉතින් හැම අවුරුද්දෙම අපි දෙන්න මේ ඇනිවර්සරි එකට මම එයාට gift එකක් දෙනවා. එයා මට gift එකක් දෙනවා. ඉතින් මම අද හිතුවා ඉතින් ඔයගොල්ලන්ට පොන්චි වීඩියෝ එකක් කරලා දෙන්න ඕනේ කියලා බලන්න. ඉතින් ඒක නිසා මම එයාට ගත්තා ෂර්ට් එකකුයි මම TikTok එකෙන් දැක්කා perfume වගේක්. ඉතින් ඒකෙන් perfume 4කුත් අරගත්තා. ඉතින් මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම එයාට ෂර්ට් එක ගත්තේ. ඉතින් එයාත් මට gift එකක් අරන් තිබ්බා. අපි සාමාන්‍යයෙන් ඒ වගේ අපේ විශේෂ දවස් මේ විදිහට පුංචියට සමරනවා අපි දෙන්නට පුළුවන් විදිහට. ඉතින් ඒක ඉතින් අපිට හිතට සතුටක් නේ ඒ වගේ අපේ විශේෂ දවස් මේ විදිහට සමරන්න තියෙන එක. ඉතින් අදත් ඒ වගේ විශේෂ දවසක්. ඉතින් දැන් අපිට බැඳලා අවුරුදු අපි එන්ගේජ් වෙලා 4යි. ඉතින් මැරි කරේ නම් මැයි මාසේ. ඉතින් දැන් අපිට අවුරුදු 3ක පුංචි පුතෙක් ඉන්නවා. ඉතින් ඒ ආපු ගැන පිටිපස්සේ හැරිලා ගමන ගැන සතුටුයි අපි දෙන්නට. ඉතින් මේක තමයි මම ගත්ත perfume set එක. මේකේ perfume 4ක් තියෙනවා. මේ ඒ 4 සුවඳ 4කින් තමයි තියෙන්නේ. බොටල් එක පොඩි වුණාට සුවඳයි. ඒක මම TikTok එකේ page එකකින් බලලා ඕඩර් කළේ. මේ තියෙන ඉතින් යාමට අරන් දීපු gift එක. ඉතින් එයාත් මට ස්පාසිලෝන් එකෙන් body butter cream එකයි ෆවුන්ඩේෂන් එකයි බොඩි ස්ප්‍රේ එකකුයි තමයි ගෙනල්ලා තිබ්බේ. ඉතින් දැන් මේ මාසෙම මගේ බර්ත්ඩේ එකක් තිබ්බේ. ඉතින් බර්ත්ඩේ එකටත් එයා මට තෑගි ගොඩක් අරන් දීලා තිබ්බා. ඉතින් ඒවත් එක්ක දැන් මේ 24 අපේ engagement anniversary එක තිබ්බා. ඉතින් එදාටත් මේ වගේ විශේෂ තෑග්ගක් දෙන්න අමතක කරේ නැහැ. ඉතින් ඔයගොල්ලොන්ගෙත් මේ විශේෂ දවස් සමරන්න. ඒවා පුංචියට හරි සමරන්න. එතකොට ඒවා කවදාරි දවසක අපිට මතකයක් විදියට තියාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන. මතකතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මගේ පරණ වීඩියෝස් බලන්න. අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට comment එකකුත් දාන්න අමතක කරන්න එපා.